අයිබෝන් කියලා හම්බී කරනවා අපේ කතා කරන්නේ ඇනෝඩ් කිරණ ගැන. මේකට ඇනෝඩ් කිරණ කියලාත් කියනවා ධන කිරණ කියලාත් කියනවා. මේ ඇනෝඩ් කිරණ හොයාගත්ත විජින් ගෝස්ටයින් කියන විද්‍යාඥයා. කැතෝඩ් කිරණ හොයාගත්ත විලියම් ක්‍රූක්ස් නේ. මේ ඇනෝඩ් කිරණ හොයාගත්ත විජින් ගෝස්ටයින් කියන කෙනා. මම මේක කොහොමද කරේ කියලා බලමු. ජේ.ජේ. තොම්සන් මේ විදුලි සින්දා කරන රික්තකයක් හදලා ඒකින්නේ කැතෝඩ් කිරණ මේ විදුලි සිස්ටම කැතෝඩ් එන්නේ කිරණයක් ඇනෝඩයට ගියේ. මේ පරීක්ෂණය යුජින් ගෝස්ටයින් දන්නවා. මෙයාට අමුතු චූර්ණයක් ආවා. මෙයා මේකට මේ කැතෝඩ් ලෝහය හීල් කරා මේක. දැන් මේ කැතෝඩ් කියන පරීක්ෂාව දන්නවනේ. මෙයාට හිතන්න මේ කැතෝඩ් ලෝහය හීල් කරලා බලන්න මේ පරීක්ෂණය. මේක හීල් කරලා පරීක්ෂණයේදී සුපුරුදු විදිහට මේ කැතෝඩ් කිරණේ කැතෝඩෙන් කිරණ ගියාම ඇනෝඩයට මේ කැතෝඩේ ලෝහය පිටිපස්සේ රතු පාට ප්‍රතිදීප්තියක් ආවා. කැතෝඩ් කිරණ ඕම කිය සාමාන්‍ය විදිහට ඇනෝඩයට කැතෝඩ් ලෝහය පිටිපස්සේ මෙයා හීල් කරානේ. ඒක පිටිපස්සෙන් කැතෝඩ් ලෝහය පිටිපස්සේ රතු පාට ප්‍රතිදීප්තියක් ආවා. මේකෙන් මෙයා දැනගත්තා මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා මේක පරීක්ෂණය කරන්න ඕන කියලා ඊට පස්සේ මේ කාලයක් ඇදී අර්නස්ට් රදර්ෆර්ඩ් මේකට මේ ධන කිරණ වලට ප්‍රෝටෝනය කියලා නම කරා. ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝනය කියලා කැතෝඩ් කිරණ වල මේක හැබැයි හොයාගත්තේ යුජින් ගෝස්ටයින්. අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි මේකට ප්‍රෝටෝනය කියලා හොයාගත්තේ. මේක තමයි යුජින් ගෝස්ටයින්ගේ පරීක්ෂණය. මෙයා කැතෝඩේ හිල් කරා. ඒක පිටිපස්සෙන් රතු පාට ප්‍රතිදීප්තියක් ආවා. දැන් මේ ප්‍රතිදීප්තිය ආවේ කොහොමද කියලා බලමු මේ දැන්. දැන් මේකේ රික්තකයක් ඇදුවම මේ සම්පූර්ණ මේ හිස්කන් බෑන් මේකේ සාමාන්‍ය වායු පරමාණු තියෙනවා. අපි හිතමු මේකේ හයිඩ්‍රජන් වායු පරමාණුවක් තිබ්බා කියලා. මේකේ හයිඩ්‍රජන් වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයිනේ. මේ කැතෝඩ් කිරණ යන්නේ ඉලෙක්ට්‍රෝන ඒ ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝනවත් අරගෙන තමයි යන්නේ මෙතෙන්ට. එතකොට හයිඩ්‍රජන් වායු පරමාණු ඉතුරු වෙනවා. මේකේ හයිඩ්‍රජන් ධන ආයනයක් හැදෙනවා. ඒ ධන ආයන තමයි මේකට යන්නේ. ඒක තමයි මෙතන මේ රතු දීප්තියක් වෙලා එන්නේ. මෙතන තියෙන හයිඩ්‍රජන් ධන ආයනය. තිබ්බ ඉලෙක්ට්‍රෝන යනවා ඇනෝඩයට. මේකට හැබැයි ඇනෝඩ් කිරණ කියලා කිව්වට මේක ඇනෝඩයෙන් රෙමේ හදගන්නේ මේ ඇනෝඩයට මදක් ඉදිරිපස තියෙන මේ වායු ප්‍රදේශේ. කැතෝඩ් කිරණ හදගන්නේ කැතෝඩෙන්. ඒ වුණාට ඇනෝඩ් කිරණ හදගන්නේ ඇනෝඩයෙන් රෙමේ.